හැම මොහොතෙම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන මේෂ ලග්න හිමියන්ට 2026 වසර ගත වෙන විදිහ තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. මුලින්ම අපි බලමු වසර මුල් කාලයේ ආරම්භයත් එක්කම ග්‍රහ ගෝචරයන් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. සෙනසුරු ග්‍රහයා 11 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉනවා. ඒ වගේම ගුරු ග්‍රහයා 3 වෙනි භාවයේ ගෝචර වෙනවා. කේතු ග්‍රහයා 5 වෙනි භාවයේ වගේම රාහු ග්‍රහයා 11 වෙනි භාවයේ සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. මේ නිසා ජීවිතයේ සුවිශේෂී සිදුවීම් සිදු වෙනවා 2026 වසරේදී. අපි බලමු මේ සිදුවීම් මොනවද කියලා. සාමාන්‍යයෙන් මේෂ ලග්න හිමියෙක් මේ වෙලාවේදී ඒ රාශික තත්ත්වයක් පහු කරමින් ඉන්නේ. ඔයාලා ඒක හැමෝම දන්නවා. ඒ රාශික තත්ත්වයක් කිව්වට මේක හැමෝටම එකම ආකාරයෙන් බලපාන්නේ නැහැ. ඒ මොකද ලග්න ඒ රාශිකයකින් ඉපදිලා ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් ඒ රාශික තත්ත්වයන් බලපාන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ගැන ඔයාලට නිවැරදිව බලා ගන්න පුළුවන් කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් තුලින් අඩුම මුදලකට කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් කරගන්න අවශ්‍ය නම් WhatsApp message එකක් යොමු කරලා ඒ සඳහා යමු වෙන්න. ඒ රාශික තත්ත්වයක් ගෙවෙන කාලෙදී මේෂ ලග්න හිමියෙකුට 2026 වසර කොහොමද හරියන්නේ කියන එක තමයි මම අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ. මොකද මේ සියලුම ග්‍රහ පිහිටීම් මැද ඔයාලයි කේන්ද්‍ර සටහනේ කුජ ග්‍රහයා 10 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවනම් ඔන්න ඒ කෙනෙකුට ඒ රාශික තත්ත්වයේ බලපෑම විශාල වශයෙන් අඩු වෙලා යනවා. මේ වගේ අවස්ථාවලදී කුජ ග්‍රහයාගේ පිහිටීම අනුව රුචක යෝගය නිර්මාණය වෙනවා වගේම දිග්බල වෙලා මේ ග්‍රහයා පිහිටන්නේ. ඉතින් මේ හින්දා ඔයාලට දීපල ඉඩකඩම් යාන වාහන ඒ වගේම තමයි කෘෂිකර්මාන්තයෙන් දියුණුව. පොළව ආශ්‍රිත කරන සියලුම ව්‍යාපාර වලින් දියුණුව වෙන්න මේ අයට අවස්ථාව හිමි වෙනවා. රැකියාවක් කළත් ආරක්ෂක අංශයක ඉහළ නිලතල දරන්නත් මේ අයට වාසනාව හිමි වෙනවා. කොහොම වුණත් සාමාන්‍ය ජීවිතය තුළදී ව්‍යාපාරංශයෙන් විශාල වශයෙන් දියුණු වෙන්න හැකියාව තියෙන නිසා කුජ ග්‍රහයා මේ විදිහට 10 වෙනි භාවයේ තැන්පත් වීම තුලින් ඔයාලට පුළුවන් අවස්ථාව උදා කරගන්න ව්‍යාපාර ශේෂ්ත්‍රයට පිවිසීමට. 2026 වසර කියලා කියන්නේ මේ වගේ පිහිටීමක් තියෙන අයට සුවිශේෂී වසරක්. ඉතින් ඔයාලට පුළුවන් ව්‍යාපාරයක් අලුතින් ආරම්භ කරන්න. විශාල දියුණුවකටපත් වෙන්න අවස්ථාව මේ අයට තියෙනවා. මේ වෙලාවේදී කෙනෙකුට ඒ රාශික තත්ත්වයේ බලපෑමක් තියෙනවා නම් ඒ කෙනාගේ සඳු ග්‍රහයා 12 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ සෙනසුරු ග්‍රහයා සංක්‍රමණය වෙන රාශිය. ඒ අය ටිකක් විමසිලිමත් වෙන්න ඕනේ නඩු හබ වලින්, ඒ වගේම තමයි සෞඛ්‍ය සම්බන්ධ ගැටලු වලින් පීඩා විඳින්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය දවසින් දවස වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලා ආගමනුකූලව කටයුතු කරලා පින්දහම් තුල නිරත වෙලා මේ තත්ත්වය යහපත් අතට හරව ගන්න කියලා තමයි මම කියන්නේ. ඕනෑම රාෂ්ට්‍රක තත්ත්වයකදී පව් කරන එකෙන් වැළකීලා පින්දහම් තුල නිරත වීම තුලින් මේකෙන් වෙන අයහපත් බලපෑම ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන් වෙනවා. නිකම්වත් පන්සලකට යන්නේ නැති පුද්ගලයන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී පන්සලකට යා යුතුයි. ආගම දහමට ලැබිව කටයුතු කළ යුතුයි. ඔන්න ඒ වගේ දේවල් වල නිරත වීම තුලින් මේ රාෂ්ට්‍රික තත්ත්වය නවම කරගන්න ඔයාලට අවස්ථාව සැලසෙනවා. 2026 වසර වාසනාවන්ත කරගන්න නම් ඔයාලා මේ දේවලුත් හිතර ගන්න ඕනේ. ඒ වගේම තමයි මේෂ ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා 3 වෙනි භාවයෙන් 4 වෙනි භාවයට ජූනි මාසයේදී සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. ඉතින් මේ ජූනි මාසයේ 2 වෙනිදා වෙන සංක්‍රමණයත් එක්ක ඔයාලගේ ජීවිතේ විශාල වශයෙන් වෙනස් වෙනවා. හැමෝටම මේකේ බලපෑම තියෙනවා. ඒ මොකද දීපල ඉඩකඩම් ලබා ගන්න අවස්ථාවක් ඔයාලට උදා වෙලා තියෙන නිසා ඒ සම්බන්ධව කටයුතු කිරීමෙන් ඔයාලට ඒ අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම තමයි දීපල විකුණ ගන්න හිතාගෙන හිටියනම් මේ තරම් කාලයක් ඒවා කරගන්න බැරුව හිටියනම් මේ දේවල් ඔයාලට පහසුවෙන්ම නගා කරගන්න අවස්ථාව හිමි වෙනවා. 2026 ජූනි මාසයේ 2 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා වෙනකල් ගුරු ග්‍රහයා මේ විදිහට 4 වෙනි භාවයේ තැන්පත් වීම ඉතාමත් යහපත් පිහිටීමක්. සියලුම බාධක ඉවත් වෙලා ජීවිතේ ජය ගන්න පුළුවන් අවස්ථාවක් ඉඳලා මේ අවස්ථාවේදී ඔයාලට තියෙන්නේ සියලුම ප්‍රශ්න එකින් එක විසඳ ගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ව්‍යාපාරයක් පටන් ගන්න හිටියනම් ඔයාලගේ ජීවිතේ විවාහයක් සම්බන්ධව තීරණ ගන්න හිටියනම් මේ හැම දෙයකටම අවස්ථාව උදා වෙනවා මෙන්න මේ කාලවකවානුව තුල. ඉතින් ඒ රාෂ්ට්‍රක තත්ත්වයේ මිදිලා මෙන්න මේ කාලවකවානුව තුලදී ඕනම දෙයක් විසඳ ගන්න පුළුවන් හින්දා ඔයාලගේ ජීවිතයේ සුවිශේෂී පෙරලියක් සිදු වෙන්න පුළුවන් මේ මාස කිහිපය තුල. ඒ වගේම තමයි රාෂ්ට්‍රක තත්ත්වයේ බලපෑම තියෙන අයට පුළුවන් ප්‍රතිකර්ම කිරීම තුලින්, ඒ කියන්නේ මැණික් පැළඳීම තුලින් මේ තත්ත්වය ගොඩාක් දුරට වෙනස් කරගන්න. මේ සඳහා නිවැරදි මැණික් වර්ග පැළඳිය යුතුයි. ඒ සඳහා ඔයාලගේ කේන්ද්‍ර සටහන පරීක්ෂාවක් තුලින් තමයි නිවැරදි මැණික් වර්ග පැළඳීම කළ යුතු වෙන්නේ. ඒ ග්‍රහාංශක අනුව අවශ්‍ය මැණික් පැළඳීම සිදු කළ යුතුයි. ඒ සඳහා ඔයාලට පුළුවන් කේන්ද්‍ර සටහන පරීක්ෂාවක් තුලින් WhatsApp message එකක් යොමු කරලා සුදුසු මැණික් වර්ගයේ පැළඳීම සිදු කරන්න. මේෂ ලග්න හිමියෙකුට යෝගකාරක ග්‍රහයින් වෙන්නේ රවි ගුරු සඳු කියන ග්‍රහයින්.
ඔයාලා මේ විලාවේදී රවි මහදසාවක් අන්තර්දශාවක් ගත කරනවා නම්, සඳු මහදසාවක් අන්තර්දශාවක් ගත කරනවා නම්, ඒ වගේම ගුරු මහදසාවක් අන්තර්දශාවක් ගත කරනවා නම් ඔයාලට ඉතාමත් යහපත් කාලයක් වෙනවා. ඒත් ඉතින් ඔයාලා සෙනසුරු මහදසාවක් අන්තර්දශාවක් විදසාවක් ගත කරනවා නම් ඒ රාෂ්ට්‍රක තත්ත්වයේ බලපෑම ඔයාලට ඇති වෙන්න පුළුවන්. ඒ ගැන විමසිලිමත් වෙන්න ඕනේ. සමහර අය ඒ රාෂ්ට්‍රක තත්ත්වයන් යද්දී කාකනිල් වගේ මැණික් වර්ග පළඳිනවා. ඇත්තම සමහර අයට කාකනිල් පැළඳීම සුදුසු වෙන්නේ නැහැ. අපලේ තවත් දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් නිවැරදිව මැණික් පැළඳීම තුළින් ජීවිතයට විශාල වාසනාවක් ළඟා කරගන්න වලට අවස්ථාව සැලසෙනවා. ගොඩාක් වෙලාවට ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් පටන් ගත්තට පස්සේ සමහර අයට හිතන දෙයක් තමයි අනියම් සම්බන්ධතාවලට යොමු වෙන එක. ඉතින් මේක ඇත්තෙම ගොඩාක් වැරදි ක්‍රියාවක්. ඒ වගේ වැරදි යම් දේවල් වලට පෙළඹිලා ජීවිතේ අයහපත් කරගන්න අයත් ඉන්නවා. ඒ වගේම තමයි ඒ රාෂ්ට්‍රක අපලයක් ගෙවෙන කාලෙට ගොඩාක් අයට තියෙන දෙයක් තමයි ඉවසීම අඩුකම. තීන්දුව තීරණ ගන්න අපහසුතාවයක් ඇති වෙනවා. ඒ මොකද ඒ නිසා ප්‍රශ්න ගැටලු වැඩි වෙන්න පුළුවන්. රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන්. පෞල් ජීවිතය තුළ උනත් තර්ක විතර්ක වලට යෑම තුලින් රණ්ඩු සරුවල් පවා ඇති වෙන්න පුළුවන් පෞල් ජීවිතය ගෙවන හැමෝටම. දික්කසාදයකින් කෙලවර වෙන්න පුළුවන් තමුන්ගේ ප්‍රශ්න ගැටලු වැඩි වුණොත්. ඒ නිසා මේෂ ලග්න හිමියන් මේ වෙලාවේදී ඉතා දූරදර්ශීව කල්පනාවෙන් වැඩ කටයුතු කළ යුතුයි. මේෂ ලග්න හිමියෙක් යම් දෙයක් ආරම්භ කරනකොට දෙපාරක් හිතනවා. හොඳට හිතලා බලලා තමයි තීන්දුව තීරණ ගන්නෙ. ඒ නිසා මේෂ ලග්න හිමියන්ට වරදිනවා අඩුයි. ඉතින් මම මේ අවස්ථාවේදී කියන්නේ ඔයාලගේ මේ තියෙන යහපත් ගුණාංගයේ නිසා ධනාත්මක ජීවිතේ ගොඩනගා ගන්න වලට අවස්ථාව සැලසෙනවා. කොහොම වුණත් 2026 වසර පුරාවට ප්‍රේම සම්බන්ධතාවලට නම් යහපත් වෙන්නේ නැහැ. මොකද කේතු ග්‍රහයා පස්වෙනි භාවයේ තැන්පත් වීම තුල ප්‍රේම සම්බන්ධතාව තුල කලකිරීම ඇති වෙන්න පුළුවන්. ඒත් ඉතින් ගුරු ග්‍රහයා පස්වෙනි භාවයට සංක්‍රමණය වීම සිද්ධ වෙනවා ඔක්තෝබර් මාසයේදී. ඔන්න ඊට පස්සේ වලට අවස්ථාව උදා වෙනවා ප්‍රේම සම්බන්ධතාවලට යහපත් වාතාවරණයක් ගොඩනගා ගන්න. ඔන්න ඉතින් ආදරයේ සම්බන්ධ තීන්දුව තීරණ ගන්න 2026 වසර අවසානයේ තෙක් ඉවසීමෙන් කටයුතු කිරීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන් නිසා ඒ කාලයේ උදා වෙන තෙක් කල්පනාවෙන් ජීවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යයන්ට වසර මුල් කාලය තුලදී වගේම මැද කාලය තුලදී අධ්‍යාපනයට බාධා තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒත් මේ ගුරු ග්‍රහයාගේ පස්වෙනි භාවයට සංක්‍රමණය වීම හරහා ඔක්තෝබර් මාසයෙන් පස්සේ අධ්‍යාපනයේ විශාල සාර්ථකත්වය ළඟා කරගන්න අවස්ථාව හිමි වෙනවා. විභාග වලින් ජය ලබනවා වගේම උසස් අධ්‍යාපනයක් කරා ළඟා වෙන්න මේ කාලයේ වාසනාව හිමි වෙනවා. මේෂ ලග්න හිමියෙක් කියන්නේ ගොඩක් අධිෂ්ඨානයේ ප්‍රබල පුද්ගලෙක්. මේ නිසා මෙයාලගේ ජීවිතේ වාසනාවන්ත කරගන්න අවස්ථාව නිරන්තරයෙන්ම හිමි වෙනවා. ඕන ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ හිතේ සැකයක් තියෙනවා නම් 2026 වසර ගැන ඔයාලට පුළුවන් කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් තුලින් නිවැරදිව ඔයාලගේ අනාගතය ගැන දැනගන්න. ඒ සඳහා WhatsApp මෙසේජ් එකක් යොමු කිරීම තුලින් ඔයාලට පුළුවන් කේන්ද්‍ර සටහන අඩුම මුදලකට පරීක්ෂා කරගන්න.